අයිබෝන් මම දමිත් පෙරේරා රට සමග අපීකර සංවිධානයේ සභාපතිවරයා. අද අපි විශේෂයෙන් ආවේ මේ ඔන්ලයින් ලෝන් මාෆියාව ගැන පහුගිය දවස් දෙක තුනක් මේ විපක්ෂ ናයකතුමා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬක් නැගුවා. ඒකට විශේෂයෙන් ස්තුති කරන්න ආවේ. ඒ ගමන් අපි මේ එතුමට කියන්න ආවේ මේ දැන් මේ දවස්වල තියෙනවා සියරට කියලා නුගේගොඩ මේ ඔන්ලයින් ආයතනයක්. මේ නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ මොකද ප්‍රාන් ෆිට්නස් සෙන්ටර් කියලා මේ ෆිට්නස් සෙන්ටර් එකක් උඩ තට්ටුවේ. ඉතින් අපි මේ ගැන සමාජ මාධ්‍යය දාලා තියෙනවා මේ ඉන්න මිනිස්සු ගැන කියලා තියෙනවා. ඒ වුණාට අපි මිරිහාන පොලිසියට, ගල්කිස්ස පොලිසියට, මීගොඩ පොලිසියට මේ සම්බන්ධයෙන් අනන්ත අප්‍රමාණ මේ පැමිණිලි කරලා තියෙනවා. නමුත් පොලිසිය නිහඬයි. ඉතින් අපි මේ කියන්න ආවේ දැන් අපි හෙටත් මිරිහාන පොලිසියට යනවා. මොකද මේ ආයතන නැහැ කියලා කියනවා මේ පොලිස් ආයතන. ඉතින් මිනිස්සු හැමදාම මිනිස්සු පොලිසිය වෙනුවෙන් හිටගත්තට පොලිසිය වැඩක් නෑ. මොකද පොලිසිය මිනිස්සු වෙනුවෙන් හිටගන්නේ. ඉතින් අපි ඒ ගැන කියන්නයි අපි හෙට පොලිසියට අනිවාර්යෙන් මිලිහාන පොලිසියට මේ චීන ජාතික මේ බෙන් කියන චීන ජාතික එක්ක කරන්න. ඉතින් අපි මෙච්චර හෙඩි කළා තියෙනවා. ඉතින් පොලිසියෙන් මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගන්නෙ නෑ. ඉතින් අපි මේ ගැන කියන්න විශේෂයෙන් ආවේ. ස්තුති අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන මේ ඉස්සරහටත් මොන හරි මේ ආයතන සම්බන්ධයෙන් පොලිසිය මේ ගැන ක්‍රියාමාර්ග ගනී කියලා. ඔව් විපක්ෂ නායකතුමා කව දැන් හෙට මේ පොලිසියට යන්න කියලා ඒ ගැන දැනුවත් කරා. දැන් මීට කලින් හිටියේ පොලිසිය OIC මහත්තයා නෙවෙයි දැන් ඉන්නේ අලුත් OIC මහත්තයෙක්. එතකොට මේ පොලිස් OIC මහත්තයා කිව්වා අනිවාර්යෙන් ඒ ගැන විමර්ශනය කරන්න හෙට පොලිසියට එවන්න කියලා. අපි ඒ ගැන බලාපොරොත්තු වෙනවා හොඳ දෙයක් වෙයි කියලා මේ ආයතනය සම්බන්ධයෙන්. දැන් ඔබතුමාලා මේක අවුරුදු ගාණක් තිස්සේ මේවා කරලා කියාගෙන යන පොලිසිය වලින් කිසිම සහනයක් නැහැ නේ, මේක ඉවරයක් නැහැ නේ. ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නේ මේ ආයතන වලින් මේ පොලිස් දෙපාර්තමේන්තුවටත් මොනවා හරි යනවද කියන ප්‍රශ්නේ අපිටත් තියෙනවා. මොකද පැමිණිලි 29000 30000ක් තියෙනවා ඔන්ලයින් මේ CCID එකේ හැම ලංකාවේ හැම ප්‍රසිද්ධ මේ පොලිස් ස්ථානයක මේ කියන්නේ ගල්කිස්ස කපානදුර මේ ලංකාව වටේම පැමිණිලි මෙච්චර තියෙනවා. හැබැයි මේ වෙනකන් කිසිම පොලිසියකින් ක්‍රියාමාර්ග ගන්නෑ. ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ප්‍රතිපාදන මේ පොලිස් ආයතන වලටත් යනවද කියලා. මොකද පොලිසියෙන් ගිය පාර මේ විපක්ෂ නායකතුමාගේ කතාවෙන් පස්සේ ස්ටාර් VIP කියන ආයතනය ඇල්ලුවා. ඒ අල්ලපු වෙලාවේ ඒ CCID එකේ ඒ හිටපු ඒ කරපු මහත්මයා ඒ ස්ටාර් VIP කියන ආයතනයේ ඒ චීන කෙනාගේ ට්‍රාන්ස්ලේටරට කෝල් කරනවා මචං මේ උඹ කොහෙද ඉන්නේ? එතකොට මේ මිනිස්සයා ඉන්නේ අරණායක චීනගේ ට්‍රාන්ස්ලේටර්. මචං මේ පාර නම් කරන්න දෙයක් නැහැ, ඉහලින් ආපු ඕඩර් එකක් කියලා තමයි කියන්නේ. ඉතින් ඒ කියන්නේ මේ CCID එකේ ඉන්න අයත් මේගොල්ලන් එක්ක සම්බන්ධකම් පවත්වනවා. ඉතින් පොලිසිය ලොකු තනතුරු මේගොල්ලෝ එක්ක සම්බන්ධකම් පවත්වනවා. ඉතින් ඒක තමයි මේක මේ නවත්තන්න බැරි ඔක්කොම හේතුව. මොකද මට තියෙන ප්‍රශ්නේ ලංකාවේ ඇමති කෙනෙක්ගේ හරි කාගේ හරි මොකක් හරි පොඩි දෙයක් නැති වුණත් පැය 24න් හොයන පොලිසියක් අවුරුදු ගාණක් තිස්සේ මෙච්චර ආයතන ගැන අපි කියනවා හොයන්න බැරි කමක් නැහැ. මොකද ඉන්න තැන් කිව්වම මේගොල්ලෝ කියන්නේ එතන නැහැ කියලා. ඉතින් අපි වීඩියෝ වලින් පෙන්නනවා. හරි ෆොටෝ ෂෙයා කරනවා. හැමතැනම ගිහිල්ලා කියනවා. ඉතින් දැන් මේ පොලිසියනකොට මේ ආයතනය වාෂ්ප වෙනවද නැහනේ? එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අරංගඩි මමත් ඔන්ලයින් ආයතනයකින් අරන් තිනවා 100ට කියලා ඩින්ඩෝන් කියලා තරන් තියෙනවා. මට ගෙවන්න අපහසුතාවයක් වුණාම මගේ දරුවන්ගේ ඉස්කෝලවල ටීචර්ස්ලාට කතා කරලා තව මේ මගේ කන්ටැක්ට් ලිස්ට් එක හැක් කරලා ඒකේ තියෙන අයගේ ඔක්කොම විස්තර අරගෙන ඒගොල්ලන්ට කතා කරලා මේ බැංකු වලින් තමයි කතා කරන්න කියලා ඒ විස්තර කියලා තියෙනවා. ඉතින් ළමයිවත් ඒගොල්ලෝ මේ ප්‍රයෝජනෙට අරන් මේ ළමයිගේ වශයා කරලා ළමයිගේ හරහා පෙන්නලා ටීචර්ස්ලාට ගුරුවරුන්ට ඒක නිසා ඒවට ක්‍රියාමාර්ග ගන්න කියලා තමයි මේ පොලිසියට අපි කම්ප්ලේන් කරලා තියෙනවා. ඒත් කිසිම ක්‍රියාමාර්ගයක් අපිට අරන් නැහැ. ඒගොල්ලෝ කියන්නේ ගත්තු සල්ලි ගෙවන්න කියලා. අපි කියන්නේ ගත්තු සල්ලි ගෙවන්න අපේ ළමයිගේ ළමයි මේවා කරලා ප්‍රචාරය කරලා යවන මේවා කරුණාකරලා මේ විදියට අයිතු විදියට මේවා කරලා යවන්න එපා. ඒක සාධාරණම මේ විදියට කතා කරන්නයි කියලා. ඒත් ළමයිටයි අපිටයි දැඩි මානසික වදයක් වෙලා ඒක දාලා ඔක්කොම මේ මිනිසුන්ට අපිව ලැජ්ජාවට පත් කරලා තියෙනවා.